අයගේ බ්ලූමින් කිඩ්ස් පෙර පාසලේ වාර්ෂික උත්සවය නැත්නම් සමහර අයගේ සමුගැනීම උත්සවය, ත්‍යාග ප්‍රදානය කිරීම උත්සවය, නත්තල සැමරීම ආදී කාරණා රාශියක් පෙරදරි කරගෙනයි අද මේ කටයුත්ත සංවිධානය වෙන්නේ. විශේෂයෙන්ම අපි සිහිපත් කළ යුතුයි 2013 අවුරුද්දේ තමයි මේ පෙර පාසල ආරම්භ කරන්නේ. මේ පෙර පාසල ආරම්භය පිළිබඳව කතා බහ කරන විට මේ පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය අයෂා අපුආරච්චි මහත්මිය, එතුමියට වසර 17ක විතර අධ්‍යක්ීම් රාශියක් තිබෙනවා මේ පෙර පාසල් කටයුතු පිළිබඳව. ඒ නිසා ඇය ඊටාම ආදරේ අපේ දරුවන්ට, ඊටාම ආචාරශීලී ඇය, ඊටාම සැලසුම් සහගතයි ඇය. ඒ නිසායි ඇය අද මේ උත්සවය මේ විදිහට සංවිධානය කළේ. ඇයගේ සෙවණැල්ල වගේ ඇයට උදව් කරන්නේ සෙව්වන්දි තෙන්නකෝන් ගුරුතුමිය. ඇයත් මේ අපේ ප්‍රධාන ගුරුතුමියත් එක්ක එකතු වෙලා තමයි මේ කටයුත්ත දෙමව්පියෝ සම්බන්ධ කරගෙන මේ විදිහට ඊටාම ලස්සන සන්ධ්‍යාවක බොහෝ දේවල් දකින්නට බලන්නට අවස්ථාව සලසලා දෙන්නට සූදානම් වෙන්නේ. දැන් පෙර පාසලෙන් අපේ ගුරුතුමීලා ආරාධනා කරපු ප්‍රධාන ආරාධිත අමුත්තන් මේ සභා ගර්භයට කැඳවාගෙන ඉන්නට අපි සූදානම් වෙනවා. මෙන්න මේ අයට අද මේ කටයුතු සඳහා එතුමිය ආරාධනා කළ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී හේමන් කුමාර මහත්මයා, එක්කම හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රණී දර්ශිකා ගුණසේකර මහත්මිය, බටහිර වීදිවත්ත ග්‍රාමධාරීතුමිය ඉමාෂා සෙව්වන්දි මහත්මිය, එක්කම බටහිර වීදිවත්ත සමෘද්ධි සංවර්ධනධාරීතුමිය චාන්දනී ජයමිනි මහත්මිය, එක්කම ශ්‍රී සුනන්ද දහම් පාසල ගම්පහේ ප්‍රධානාචාර්ය කීර්තිශ්‍රී බාලසූරිය මහත්මිය, එක්කම මෙතන ඉන්නවා අපේ තෙන්නකෝන් ගුරුතුමිය, චාන්දනී අතපත්තු ගුරුතුමිය, දිලානි ප්‍රියංගිකා ගුරුතුමිය, කෞශල්‍යා රත්නසේකර ගුරුතුමිය, එක්කම ඉරංජනී අමරසිංහ ගුරුතුමිය, ජනක නිශාන්ත මහත්මයා ඇතුළු මේ පිරිස දැන් අපේ උත්සව ශාලාවට කැඳවාගෙන ඉන්නට ආරාධනා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඒ අමුත්තන් පිළිගැනීමේ කටයුතු සඳහා අපි පුංචි අපේ දරුවෝ දෙන්නෙකුට ආරාධනා කරනවා. යසිරු පුතා සහ ඉෂිනි දුව තමයි බුලත් දීලා ඒ ආරාධිත අමුත්තන් පිළිගන්න සූදානම් වෙන්නේ අපේ ගුරුතුමියනි. එහෙනම් අපි අත්පොළ සන්නාදයක් දීලා අමුත්තන් පිළිගන්න යසිරුටයි ඉෂිනිටයි ආරාධනා කරමු.
මින්තක පුතා ඉංග්‍රීසි භාෂෙන් මසනුල දෙව්සර පුතා. මෙන්න මේ පුංචි දරුවෝ තුන්දෙනා තමයි භාෂා තුනෙන් අද අපේ පෙර පාසලේ උත්සවයේ දවසේ පිළිගැනීමේ කතාව සිද්ධ කරන. අපි මුලින්ම සිංහල භාෂාවෙන් කරන කතාවට සවන් දෙමු. සුබ සන්ධ්‍යාවක් වේවා ආරාධිත මුත්තනි ආදරණීය දෙමාපියනි සහෝදර සහෝදරියනි පුංචි අපේ විවිධ සංගය නැරඹීමට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාදරයෙන් පිළිගනිමු. ස්තුතිමත් වශයෙන් වනත්තම් இந்த விழாவை பார்த்த வந்து அனைவரெம்பு அம்புத வளர வளர இந்து வளரத்திந்த நந்தி எம்பெருநத்துத. Good afternoon, chief guests, my dear parents, dear sisters and brothers. I welcome all of you on behalf of Blooming Kids Nursery School. Thank you. I'm Senula. පාසල් ගීත ගායනා කරන්නට දැන් ඒකට පෙර පාසල ඉගෙන ගන්න LKG පන්තියේ දරුවෝ සියල්ලම සූදානම් වෙලා ඉන්නවා. පෙර පාසල් ගීතය ගායනා කරන්නට අපි ආරාධනා කරනවා. ඒ දරුවන්ගේ ගීතය මේ වෙලාවේ ඉදිරිපත් කරන්නට අත්වස්නාදයක් ලබා දීලා. Oh
ගායනා කරන්නේ තවත් අවුරුද්දකින් දෙකකින්නේ. ඒ ගායනා කළේ පෙර පාසල් ගීතය. දැන් අපි සූදානම් වෙනවා පූජා නර්තනය ඔබට ඉදිරිපත් කරන්නට. කොහොම නමුත් අපේ ගුරුතුමියන්ලා ඒ කටයුත්ත සූදානම් කළා. පූජා නර්තනය UKG පන්තියේ පුංචි දියණියන් ඉදිරිපත් කරන්නේ දේවී හැටියට විහාරා දුවත් නර්තනයට ඉදිරිපත් වෙනවා. එකතු වෙනවා දිලේකා, රණුදි, තරුෂි, එකම යහන්සා, මිතුලි, අදිති, හිනුලි, චනුදි, ජෙත්මි කියන මේ පුංචි දූල පුතාලා තමයි පූජා නර්තනය ඉදිරිපත් කරන්න දැන් සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ අපූර්ව අත්දැකීමක් වේවි. අපි හැමෝම කරන්න තියෙන දේ තමයි චූටි දරුවන්ට හයියෙන් අත්පොළ සන්නාදයක් ලබා දෙන එක. नमोस्तुते सरस्वती शारदा नमोस्तुते नमोस्तुते श्रीमती शारदा ඒ අයට ඒ කටයුත්ත බොහොම ලස්සනට කරන්න හැකියාව ලැබුණේ. දැන් අපි යලිත් ගීතයකට අනුව නර්තනයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. දැන් මේ ගීතය බොහොම ජනප්‍රිය ගීතයක්. බොහෝ දෙනාගේ ජනාදරයට පත් වෙච්ච ගීතයකට තමයි අපේ දරුවෝ මේ රංගන ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. ඒකේ සිසුයන් තමයි මේ නර්තන ඉදිරිපත් කරන්නේ. අනුකි සසන්දි මහන්සා එකම කිනුකි චතුලි චනුලි ඔන්නදී ඉෂිනි කියන මේ පුංචි සිසුවියන් දියණියන් ටික තමයි මේ ගීතයට අනුකූලව Mama
පුංචි දරුවන්ගේ ඒ ගීතයට අපි ලස්සන රංගනයකට ඉදිරිපත් කළා. දැන් ඒ අය මේ පිටිපස්සේ පොඩි යුද්ධයක් වගේ මම දැක්කා. මොකද එකකට ඉන්න අය ඊළඟ එකට සූදානම් කරනවා. ඒ අයව මේ පෙර පාසලේ අයිෂා පුවරච්චි ගුරුතුමිය ප්‍රදේශයේ අනිකුත් පෙර පාසල් එක්කත් බොහෝම සම්බන්ධතා ජාලයක් පවත්වමින් තමයි කටයුතු කරන්නේ. අද ඉතින් ආරාධ අමුත්‍යක් ලෙස අපේ Rising Kids විදුහල්පතිතුමිය ඇවිල්ලා ඉන්නවා. දිලානි ප්‍රියංගිකා මහත්මිය වෙලාවේ හැටියට නේද දෙමෝපියෝ ගොඩාක් එකතු වෙච්ච වෙලාවක ලස්සන මල්වත්තකට අපි ආවා වගේ දැන්න වෙලාවක බොහොම ලස්සන සන්ධ්‍යාවක් අපිට උදා වෙලා තියෙන වෙලාවක අපි ආරාධනා කරන ඔබතුමියට පුංචියට හෝ අදහසක් අපේ දූල පුතාලා වැඩිහිටියෝ වෙනුවෙන් කතා කළොත් හොඳයි කියලා අත්පොලසන් ආදිකුත් ඔබතුමියට ලැබෙනවා මේ විදිහට. කැමින සිටින සියලුම ආරාධිතාමුත්තයින්ගෙන් අවසරයි. ප්‍රධාන ගුරුතුමිය සාමික ගුරුතුමියගෙන් අවසරයි. දෙමාපියන්ගෙන් සහ මගේ දරුවන්ගේ මගුල් ගෙදර කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් පෙර පාසල් දරුවෝ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අද ඔයාලගේ දරුවෝ මේ අපේ ගුරුතුමිය ආයේෂා හපුවරච්චි ගුරුතුමිය කියන්නේ තාමත්ම දක්ෂ ගුරුතුමියක්. එතුමිය හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳ NVQ4 වගේ උසස් ඩිප්ලෝමාවක් හදාරලා ප්‍රදේශයේ දූ දරුවන්ට ඒගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කර ගැනීමට දරුවන්ට අවස්ථාව සලසලා මේ බ්ලූමින් කිඩ්ස් පෙර පාසල ආරම්භ කරලා තියෙනවා. ඉතින් එතුමිය ඔබ ප්‍රදේශයට ඉතාමත්ම වැදගත් හොඳ සේවයක් කරන ගුරුතුමියක් පෙර පාසලක් හැටියට මම එදා ඉඳන්ම දන්නවා. මොකද එයත් සමග මම අවුරුදු වසර ගණනාවක් එකම පෙර පාසලේ අපි සේවය කරා. එතකොට මම දන්නවා ඇයගේ හැකියාවන් මොනවද කියලා. ඉතින් ඒ හින්දා ඇය ඉතාමත්ම දක්ෂ හැම අතින්ම නිර්මාණ කුසලතා ඒ වගේම දරුවන්ගේ අපි පෙර පාසලට දරුවෝ දාන්නේ ඇත්තට දෙමාපියනි ඔබලාට මට කියන්න තියෙන්නේ දරුවන්ට අපිට තියෙන්නේ පෙර පාසලේදී දරුවන්ට අකුරු ගන්නන්න නෙමෙයි. අපිට ලොකු වැදගත් රාජකාරියක් අපි පොඩි රස්සාවක් පොඩි ජොබ් එකක් තමයි අපි සිඟිති දරුවන්ට ඒක දෙමාපිය සමාජයේ සමහර විට පිළිගන්නේ පොඩි සේවයක් කියලා. ඒ වුණාට ඔබේ දරුවා වෛද්‍යවරයෙක් ඒ වගේ ඉංජිනේරුවරයෙක් ඒ තත්ත්වෙට ගන්න මූලිකම අඩිතාලම දමන්නේ මේ පෙර පාසලෙන්. එතකොට පෙර පාසල හරියට තිබුණොත් ඒ ළමයට ඒ දරුවට අවශ්‍ය ඉදිරි අනාගතයේ ඉහළම තලයකට යන්න බලපානවා ඔබ තෝරගන්න පෙර පාසල. කරන්නේ මහදැන මුත්තා ගැන මේගොල්ලෝ බොහොම ලස්සනට මහදැන මුත්තා වගේ සැරසිලා එයාගේ ගෝලියෝ ටිකත් එක්ක එකතු වෙනවා. සෙනුල්ල එක්කම තෙනුජ ටෂෙන් ගනින්දු ජනුති අපේ මහදැන මුත්තා තමයි ලෝචන පුතා තමයි මහදැන මුත්තා අද පෙර පාසල විවිධ ප්‍රසංගේ. දැන් තිරේ ඇස්සේ වැඩේ ලෑස්ති වෙලා තියෙන්නේ අපේ දරුවන්ගේ කටයුත්ත. අත්පොල සන්නාදයක් දීලා අපි අරමුණු මේ මහදැන මුත්තාගේ Pol Bemuna
soya. Bohoma hunda ye ad hasan mayam soya. Kakulata bare novi mehema mare molene. Kakulata bare novi mehema mare molene. Maduna made wale. Cha cha cha. Naga bandole. Ko ko ko. Gane pota tope. Ha ha ha. Liva dan pote. Dolarine mage mate ruana belani. Dolarine mage mate ruana belani. දැන් මේ තමන් ගැන විස්තරයක් ඉදිරිපත් කරන්නට සූදානම් වෙලා ඉන්නවා. අපේ යහන්සා දුව තමයි ඒ කටයුත්තට සූදානම් වෙලා ඉන්නේ. myself ගැන කියන්නට අපි ආරාධනා කරමු මේ පුංචි දරුවට ඒ කටයුත්ත සිද්ධ කරන්නට. Myself, I am young Sabinuri. I am 5 years. My school is Bloomingis Sari School. My father is Mr. Ravi. My mother is Mrs. Sindhu. I wish to be a teacher. Thank you. Goodbye. ලස්සනට චූටි කතාවක් තමන් ගැන ඉදිරිපත් කළා. දැන් අපි ආයෙත් සූදානම් වෙනවා හොඳ පදමට හාල් ගරලා. LKG සිසුන් තමයි මේ නිර්මාණය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. Thank you.
අපේ තුල පුතාලා ඉදිරිපත් කළා. දැන් අපි සූදානම් වෙනවා අපේ පළවෙනි අදියරේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ කටයුත්ත සිදු කරන්නට. මේ සඳහා අපි තනුශ්‍රී තෙන්නකෝන් ගුරුතුමියට අපි ආරාධනා කරනවා වේදිකාව මැදට එන්නට කියලා. අපේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ කටයුත්ත වෙනුවෙන් සෙනුරි රුහන් සාදු සෙනුරිදුව අපි අත්වල සන්නාදයක් ලබා දෙමු. උමාශ දෙනුවන් පුතා ඊළඟට උමාශ දෙනුවන් පුතා මේ ඔක්කොම දරුවෝ මේ පෙර පාසලේ අධ්‍යාපනය ලබපු මුංශී දරුවෝ. සුලක්ෂ මෝදිත පුතා අමන්දි දම්නාදිදුව ඊළඟට සංජ කල්හාන් අපේ තනුශ්‍රී තෙන්නකෝන් ගුරුතුමියගේ අතින් පළවෙනි අදියරේ සහතික පත්‍ර ලබාගත් අපි ගුරුතුමියට ස්තුතිය උද කර සිටිනවා. අද මේ උත්සව සභාවට පැමිණිලා මේ පෙර පාසල් උත්සවයේදී දරුවන්ට සහතික ප්‍රදානය කිරීමට එකතු වීම පිළිබඳව කාලයට ඔබව අරගෙන යන්නට සූදානම් වෙන්නේ UKG සිසුන් තමයි මේ නර්තනය ගීතයත් සමග ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. අපේ ජනශ්‍රුති ආශ්‍රිත නිර්මාණයක් මේ නිර්මාණය. ඉතින් මේ නිර්මාණය අපේ දරුවෝ ඉදිරිපත් කරන්නට පුරුදු පුහුණු කරලා තිබෙනවා. රවුගට ඉඳගෙන ඉඳ හිට එදිකම් කර කර ඒ සුභං ගන්න ළමයි කෙටු රොක් දෙන්නා රවුම වටේ යන විට කවි පද කියවෙන්නා කොපර පිපිඤ්ඤා පස බැලුවොත් ඉසාඤ්ඤා තුල සතුටක් මතුවෙන්නා එවන් අසිරි සිරි දුදු සිටියෙන් කිරෙන්නා කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසාඤ්ඤා අපි වතුජි කියලා දිව්වෙත් අපි හරිම වැඩි අද ළමයි ඒවනු දන්නා වයිවාරි සෙල්ලම් මඩුගමට ඇවිල්ලා කොපර පිපිඤ්ඤා පස බැලුවොත් විසාඤ්ඤා තැන රවුකට ඉඳගෙන ඉඳ හිට එදිකම් කර කර ඒ සුභං ගන්න ළමයි කෙටු රොක් දෙන්නා රවුම වටේ යන විට කවි පද කියවෙන්නා කොපර පිපිඤ්ඤා පස බැලුවොත් විසාඤ්ඤා කොපර පිපිඤ්ඤා පස බැලුවොත් විසාඤ්ඤා
මේ නර්තනය දිහා බැලුවාම ඔබ දකින්න ඇති ගුරුවරු කවුරුවත් ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් හිටියේ නැහැ. ඒ අයම ගීතයට ඇහුම්කන් දීලා දුවනවා, පනිනවා, රවුම් ගහනවා. ආයේ ඒ ගීතේ ඔළුවේ තියාගෙන ඒ අය තමන්ගේ මතකයත් එක්ක කියලා දුන්න විදිහට ගුරුවරු තමන්ගේ රංගනය කළා. ඉතින් එහෙම දරුවෙක් පෙරපාසලකින් බී කරනවා කියන එක ලේසි පහසු කාර්යභාරයක් නෙමෙයි. නම් අම්මලා සාමාන්‍යයෙන් දරුවොත් එක්කනේ නටන්නේ ගෙදරදී. ඒ අය විවිධ දේවල් කරනකොට අම්මලා නටලා එයාට පෙන්නනවා පුංචි නැටුම්. මගේ අම්මත් මට නටලා පෙන්නුවා චූටි කාලේ. අම්මා නෑ. නමුත් තාම මතකයි මේ පුංචි කාලේ අම්මා නටපු විදිය අපිත් එක්ක. ඉතින් දැන් මේ දෙමෝපිය නර්තනයක් අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. සෙනුලගේ අම්මා තමයි ඉනෝකා. එකම නිතුපගාගේ අම්මා තමයි දිස්නා. තරුෂිගේ අම්මා තමයි චතුරිකා. ජනදිගේ අම්මා තමයි රුවන්මලි. එකම තවත් අම්මා කෙනෙක් ඉන්නවා. ඒ ජනලිගේ අම්මා ඉෂාන් නේද? මෙන්න මේ අම්මලගේ ලස්සන නැටුමක් අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. ඔබට ඒ ටිකක් වෙන අත්දැකීමක් බවට පත් වේවි. අපි ඉතින් අත්පොලස්තන්නාදයක් දීලා ඒ අම්මලට ආරාධනා කරමු ඒ අයගේ නර්තනය ඉදිරිපත් කරන්න. Bindu bimata vande
ගීතයක්. මේ ලස්සන චිත්‍රපටයේ ගීතයක්. මේක සමූහ ගීතයක්. තාම ලස්සනයි. මේක 60 දශකයේ ලංකාවේ තිරගත වෙච්ච චිත්‍රපටයේ ගීතයක තමයි මේ අපේ UKG දරුවෝ ඉදිරිපත් කරන්න යන්නේ. නිල්ල නගන ස්වර්ණ කිකිලි රාවේ මිල්ටන් මල්ලාරච්චි මහත්මයා ගායනා කළ මේ ගීතය හරිම ලස්සනයි. ලස්සන රංගනයක්. ඔබ මේක මුල්ලේදීම දැක්කොත් මේ චූටි බවාලගෙන් වඩා වෙනස්. අතුරු සන්නාදයක් දීලා අපි දරුවන්ගේ නිර්මාණයට ඇඳිච්ච චිත්‍රය හිතේ ඇඳුණු කතාව අපි ඉදිරිපත් කරන්න අවස්ථාව දෙමු. My mother is very Mala. She is very kind. She is very beautiful. She can cook. I love my mother very much. Thank you. Goodbye. LKG සිසුන් ඒ අය ඉදිරිපත් කරන්න යන්නේ මේ මගේ හොඳම මිත්‍රයා ගැන නිර්මාණයක්. අපි බලමු ඒ නිර්මාණය
කොහොමද සූදානම් වෙන්නේ කියලා. Have you ever been in love? He's my best friend, best of all best friends. Do you have a best friend too? It tickles in my tummy. He's so yummy, yummy. Hey, you should get a best friend too. Hello, baby, can I see a smile? I'm going to a party and it's gonna be wild. Okay, can I come? I am sitting alone. No, friends are never alone. That's right. Maybe some pretty girls are in your world. Excuse me. I could also be your girl lately. Everyone is making fun. Na 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 na. He's my best friend, best of all best friends. Do you have a best friend too? It tickles in my tummy. He's so yummy, yummy. Hey, you should get a best friend too. My best friend. Aloha, baby, let's go to the beach. Yeah, girls in bikini are waiting for me. But I was hoping for a summer romance. So why can't you take a chance? Maybe some pretty girls are in your world. Excuse me. I could also be your girl lately. Everyone is making fun. Na 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 na. He's my දැන් අපි ඒ නර්තන ඉදිරිපත් කරපු පුංචි දරුවන්ට ත්‍යාග කීපයක් ප්‍රදානය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් අපි ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී දර්ශිකා ගුණසේකර මහත්මියට අත්පොල සංඝාතයක් ලබා යසිරි පුතා දෑගි ලබා ගත්තාම ඊළඟට අපේ උමින්දු චූටි පුතා උමින්දු පුතා තමයි මේ ත්‍යාග ලබන්නේ. ඔන්න ඊළඟට පේලියේ ඉන්නේ අනුක පුතා චූටි පුතා සමහර ත්‍යාගයේ ඉන්නවා. ඊළඟට ලෙවෝන් පුතා ලස්සනට ඉන්න පේලියට ලස්සනයි. ඊළඟට සෙදසි චූටි දුව ඊළඟට පහන්සා දුව අපි පහන්සා දුවගේ ත්‍යාගයෙන් පස්සේ අපි තාම ස්තුතිවන්ත වෙනවා අපේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී දර්ශිකා ගුණසේකර මහත්මියට ත්‍යාග ප්‍රදානය කරන්නට අපිත් එක්ක එකතු වීම පිළිබඳව දැන් අපි ආරාධනා කරනවා දිලානි ගුරුතුමියට ත්‍යාග ප්‍රදානය කරන්නට වේදිකාවට පිවිසෙන්නට දිලානි ඔන්න දිදුවටයි මේ ත්‍යාගය අපි එතුමියගේ අතින් ඉස්සෙල්ලාම ඉන්නම ඔන්න දිදුව අතුල් සන්නාදයක් ඕනේ ඊළඟට අපි ඉන්නමනවා අනුක්කි චූටි දුවට අනුක්කි ඊළඟට චන්තුලි අපේ පුංචි දුව චන්තුලි දුව ඊළඟට චනුලි ඔතයි නමේ වෙනස චනුලි දුව ඊළඟට ඉෂිනි දුව ඊළඟට කිනුකි දුව දැන් ඔන්න අපේ ඔක්කොම චූටි දුවලා පුතාලගේ අතේ ත්‍යාග පිළිලා තියෙනවා අත්පොල් සන්නාදයක් දෙන්න
ජී කතාව ඉදිරිපත් කරන්නේ අපි ශානුවිදුවගේ මේ කතාව අහන්නට අපි සූදානම් වෙමු. Hello, I'm going to talk about my father. My father is Mr. Gihan Harshan. He is very kind. He is very handsome. He can drive. I love my father and he loves to me. Thank you. Goodbye. තවත් සාහිතික කීපයක් ප්‍රදානය කරන්නට සූදානම් වෙනවා. ඉරංජනී කුමාරසිංහ ඉරංජනී අමරසිංහ අපේ මහත්මියට අපි ආරාධනා කරනවා අතුරු සන්නාදයක් දීලා වේදිකාවට නියමිතේ වෙන්න කියලා. අපි ආරාධනා කරනවා ඉරංජනී අමරසිංහ මහත්මියගේ සහාය ලබා ගන්න. අතුරු සන්නාදයක් අපි මොනවත්වාම ලබා දෙමු අපේ දරුවන්. චිත්තු හංසන औषध शमल्क पुता औषध शमल्क पुता औषध शमल्क रंदेव सदीप पुता ඊළඟට යෝෂිත පුතා ඊළඟට දිසෙන් නිම්සල් ඊළඟට ශයිනි දුලන්යා මේ දරුවන් සූදානම් වෙනවා මගේ සතුට ගැන කියන අපූර්ව නිර්මාණයක් ඉදිරිපත් කරන්නට. අපි අත්පොළ සන්නාදයක් ලබා දෙමු අපේ මුංචි දූල පුතාලට.
ආරාධනය කරනවා ජනක නිශාන්ත මහත්මයාට සහතික කීපයක් ප්‍රදානය කිරීමේ සඳහා අපිත් එක්ක අත්ජල් බැඳ ගන්නට ජනක නිශාන්ත මහත්මයාට ආරාධනා කරනවා. ගණින්දු චනුපුතා තමයි මුලින්ම සහතික ලබන්නේ ජනක නිශාන්ත මහත්මයාගේ. ඊළඟට චමින්දු ලෝචන පුතා. චමින්දු ලෝචන පුතා හොඳයි. ඊළඟට නෙතුජ මින්තක පුතා. ඊළඟට සෙමුල දෙව්සර පුතා. හොඳයි, අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ජනක විශ්නාන්ත මහත්මයාට. ඊළඟට චාන්දනී ජයමිනී මහත්මියට. මුලින්ම සහතික ලබන්නේ සමුලි යසස්වී පුංචි දුව. මේ අපේ සමුලි දුව. ඊළඟට ජෙට්නි දසුන්‍යා. ජනුදි සෙහන්සා දුව. තරුෂි කාවින්දයා දුව. අපි ස්තුතිවන්ත වෙනවා සමෘද්ධි සංවර්ධන නිලධාරිණී චාන්දනී ජයන්ති මහත්මියට. ඊළඟ වේදිකාවට ආරාධනා කරනවා කෞශල්‍යා රත්නසේකර ගුරුතුමියට. යහන්සා දිනුලි චුඩුව. සයනි දුලේකා. අදිති මොනිලිකා. විහාරා මිතුන්. මිතුලි රහංසා. චනුදි දහම්සා. කෂේන් රන් දිනු. අපේ කෞශල්‍යා රත්නසේකර මහත්මියට අපේ ස්තුතිය පිළිගන්නවා. මේ මොහොතේදී ඉස්රායල් දරුවන් වෙනුවෙන් සමාජික ප්‍රදානය කරන්න පිළිබඳව නිවෙලාව අපි තාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා දෙමෝපිය අදහස් ඉදිරිපත් කිරීමේ කර්මයකදී නිතුජ මින්තක පුතාගේ තාත්තා තුමා කතිකාචාර්යවරේ ඒ තමයි MW වීරරත්න මැතිතුමන්. එතුමා අද පැමිණීම ලොකු භාග්‍යයක් මේ දෙමෝපියන්ට. මොකද කතිකාචාර්යවරයෙක්ගේ දරුවෙකුත් මේ පෙර පාසලේ ඉගෙන ගන්නවා කියන එක පෙර පාසලට ලොකු හයියක්. මොකද එතුමන්ලා අධ්‍යාපන ශාස්ත්‍රයේ බොහොම ඉස්සරහට ගිහිල්ලා වැඩිහිටි දරුවන්ට උගන්වන පිරිස්. ඒ නිසා මේ වෙලාවේ අපි එතුමාගේ මේ මුචි අදහසක් අද විවිධ ප්‍රසංගයට එකතු කරගන්නට ආරාධනා කරන අපොල් සනාගය දීලා එතුමාගේ අදහස් ඉදිරිපත් කරන්නට අපි මේ මොහොතේදී ආරාධනා කරනවා. සුබදන්දාවක් වේවා සියලු දෙනාට. ආරාධිත අමුතන් සින්දනාගේ මොහොසරයි මෙම භූමි කිඩ්ස් නර්සරි ආයතනයේ ආචාර්ය මණ්ඩලය ප්‍රධාන වශයෙන් විදුහල්පති වගේ වැඩ කරන ඇත්තටම අපේ ආයිෂා මහත්මිය සේවන්ති මහත්මියට අවසරයි. දෙමෝපියනි දරුවනි අපේ පුංචි දුවදරුවනි. ඒ වගේම හරි විදියට මේ වැඩ කටයුත්ත වැඩසටහන ඕගනයිස් කරලා තියෙනවා.
සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම හරියට උපදෙස් දීලා තියෙනවා ඩිරෙක්ටිව්. ඒ වගේම පාලනය ඉතාමත් විශිෂ්ටයි කන්ට්‍රෝලින්. ඒතර මැනේජ්මන්ට් තියරි යටතේ කල්පනාකාරීත්වයේ යටතේ අපි ඉගෙන ගන්න PODC හරියටම මෙතන ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේ විදියට ළමයි මුල ඉඳන්ම හරි ගස ගත්තොත් මම හිතන්නේ අපේ රටට වරදින්නේ නැහැ. අපේ කාලේ මේවා තිබුණ නැති විද්‍ය ගැන අපි දුක් මුසු වෙන අතර ළමයින්ට මේ අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. අපේ කාලේ ඉස්කෝල වලට සාමාන්‍යයෙන් ළමයි බාර දීම උතරයි තිබුණේ කෙලින්ම පළවෙනි පන්තියට. ඒ ළමයි හැදීම නැත්නම් මේ අද නර්සරි කරන වැඩ කටයුත්ත එදා පාසලේ ගුරුතුමිය බාරගත්තා. උතර පන්තියේ බාර ගුරුතුමිය තමයි සම්පූර්ණයෙන්ම එම පාසලේ ළමයින්ගේ අධ්‍යාපනය කරන්නේ. උතර වැඩ කටයුතු කරන අතරතුරේදී ළමයාගේ වයස අවුරුදු 5යි. අද මෙම ආයතනයේට ළමයා අපි මේ කැඳගෙන එනකොට වයස අවුරුදු 3ක්. ඒතර 3 ඉඳන් 5 වෙනකන් තියෙන ළමා මනසට අවශ්‍ය කරන අධ්‍යාපනයේ සුවිශේෂී කොටස ආරම්භ කරන්නේ ඒ අවුරුදු 3 ඉඳලා අවුරුදු 5 දක්වා ඒ කාලය තුල. එතකොට එම කාලය තමයි අම්මා සාමාන්‍යයෙන් අපි දන්න විදිහට අම්මා ළමයා ප්‍රසූත කරලා තාත්තගේ රැකවරණය යටතේ පෝෂණය වෙලා ඒ මොළයේ වර්ධනය වෙන පැත්තේ අපි දන්නවා ඉන්ද්‍රිය පද්ධති වැඩ කරනවා. ඊට පස්සේ ළමයා ප්‍රතිචාර දක්වන රෙස්පොන්ස් කරනවා. ඉතින් මේ ආකාරයෙන් ළමයාගේ කර්තව්‍යයන් වැඩි දියුණු වෙන අතරතුරේදී අවුරුදු 3ක් ගත වුණාන් පස්සේ තමයි අපි මේ නර්සරි ආයතනයේට අපි පෙර පාසලට ළමයා ඇතුළත් කරන්නේ. සැලැස්ම එතුමියගේ අතින් නව තාක්ෂණය සෙවනකොට මම හිතුවා කාගෙද මේ ලස්සන අකුරු කියලා. සිංහල භාෂාවේ දරුවන්ට ඉස්සෙල්ලාම උගන්වන්නේ අයන්න. මේ අකුර හරියට ලියන්න බැරි උදවියක් අද මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්නවා කියන එක බය නැතුව මම කියනවා. මේ ලස්සන අකුරු ටික දැක්කහම මම හිතුවා කාගෙද කියලා එතුමියගෙන් අද මේ මගේ තමයි කියලා කිව්වා. කොච්චර ලස්සනට අකුරු ටික උගන්වන කෙනා අකුරු ටික ලියලා තියෙනවද? වැඩත් එහෙමයි. කාර්යක්ෂමයි, කාර්යශූරයි, නායකත්වයේ තියෙනවා, දුවනවා, පනිනවා. ඒවා දැකලා තමයි දරුවෝ දුවන්න පනින්න ඉගෙන ගන්නෙ. ඉතින් එවැනි දක්ෂ ගුරුවරු ලංකාවේ පෙර පාසල් ශාස්ත්‍රයට අවශ්‍ය යුගයක තමයි මේ එතුමියගේ මූලිකත්වයෙන් බ්ලූමින් කිඩ්ස් පෙර පාසල ආරම්භ කරලා අද දරුවෝ විශාල සංඛ්‍යාවකට දැනුම ලබා දෙන්න. ඉතින් මේ වෙලාවේ වැඩසටහන වෙනුවෙන් ස්තුති කතාව සමග ඇගේ අදහස මේ ඔබ හැමදෙනා වෙනුවෙන් ලබා දෙන්නට අපි අයිෂා අපවරච්චි ගුරුතුමියට ප්‍රධාන ගුරුතුමියට අත් පොළසන් නාදයක් දීලා බෙහෙවින්ම ස්තුතියි අපේ නිවේදකතුමාට ලොකු වන්දනාවකුත් කළා. හරි. එහෙනම් සුබ සන්ධ්‍යාවක් හැම දිනාටම මේ අවස්ථාවේදී සියලු දෙනාගේම අවසර පතනවා 20යි 24 වර්ෂ අවසානයේ බ්ලූමින් කිඩ්ස් අපේ පුංචි පැටවුන්ගේ දක්ෂතා නරඹා ඕන් දිරිමත් කිරීමට පැමිණි ආදරණීය ඔබට තුති පුදන්නටයි මම මේ සූදානම් වෙන්නේ. පුරාවසර 11 සපිරෙන අප පෙර පාසලේ ඉදා මෙදා සිටි දුවා දරුවන්ගේ දක්ෂතාවයෙන් ඔවුන්ගේ වටිනා කාලය මේ මොහොතේ අපහා එක්ව ගත කළ ආදරණීය ගෞරවනීය ආරාධිතා මුත්තනි පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය ලෙසින් මම ඔබට තුති පුදනවා. තම දරුවන්ගේ දක්ෂතා අලංකාර වේදිකාවක් මත එළිදක්වන්නට දිවාරය නොබලා මාහා සමගාමීව කටයුතු කළ මගේ ආදරණීය දෙමව්පියනි ගණ්ඩ දෙයන්න එයාලා මාව ඇදලා වැඩට දානවා. ඉතින් ඔන්න ඔහම දෙමව්පිය කොට්ටාසයක් එක්ක මම වැඩ කළේ ගොඩක් සන්තෝෂයි කියන්න. එක තාත්තෙක් රැයක් එළිය වැටෙනකන් ඉතාම අපූර්වවට මේ පහන නිර්මාණය කරද්දී තවත් තාත්තලා අම්මලා එකතු වෙලා තව තැන්වලදී බීම් එක හදද්දී අනිත් වැඩ කටයුතු වලට දායකත්වය ලබා දෙද්දී මං හිතනවා වාසනාවන්ත මම නෙවෙයි ඔබේ දරුවන් කියලා. මොකද එහෙම අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙක්
කවදාකවත් වැරදි මාර්ගයක යන්නේ නැහැ. මොකද දරුවා දන්නවා මාත් එක්ක අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. එහෙනම් කොහොමද මම තවත් මාර්ගයක ගමන් කරන්නේ? හිස්ස නම ආචාර කරනවා මගේ ආදරණීය දෙමව්පියනි ඔබ සියලු දෙනාටම. ඒ වගේම සියලුම කටයුතු ඉදිරියේදී පුංචියටවත් පසුබෑමක් තියන්නේ මට යහපත් මානසිකත්වයෙන් ඉඳගෙන මේ කටයුතු කරන්න හැම වෙලාවෙකම මට සහාය දුන්නා මගේ ආදරණීය සහායක පාලකතුමිය. ඇයට සහාය කියන්න බෑ. ඇත්තටම කරට කර කිව්වොත් වචනේ ගොඩක් නිවැරදි. පුංචියටවත් මට පුංචියටවත් බරක් වෙන්න දුන්නේ හැම මොහොතකම මාත් එක්ක ඉඳලා ගෙයක් දොරක් තිබුණද දන්නේ සමහර අවස්ථාවල අම්මලා තාත්තලා දැනගන්න ඕනේ ටීචර් මෙච්චර ලස්සන වේදිකාවක් නිර්මාණය කරද්දී මෙතන ඉදි කට්ටේ ඉඳලා අල්පෙනෙත්ත ගහන තැන ඉඳලා මෙච්චර ලස්සන වේදිකාවක් නිර්මාණය වුණේ ඇතැම් වෙලාව ඔයාලා දැකලා නෙවෙයි මේ හැමදේම සංවිධානය කරන්න මම ටීචර් මහපාරේ ගිහිල්ලා ආවේ කාපු කට්ට ගොඩයි වචනයෙන්ම කියනවා නම් පුදුම දුකක් වින්දා. ඇත්තම කියනවා නම් සමහර වෙලාවට ඒ දරුවටවත් කණ්ඩත් නැහැ, වතුරත් නැහැ. අපි හැම තැනම ගියා. රෑ 8යි 10යි ඉවර වෙනකොට අපිට ඩ්‍රෙස් කරන්න ලෑස්ති කරනකොට ඇඳුම් ටික ගන්න ඒකට රෑ 8යි කෝල් කරද්දි ඒ හැම දෙයකටම තවම පුංචි කෙල්ලක්නේ මාත් එක්ක කරට කර හිටියා. මම ඔබට කියනවා පුතේ ගොඩක් ආදරේ. පුතේ කියන්නේ ආදරේට. මගේ ටීචර්ට මම ගොඩක් ආදරේ. එයාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හැම මොහොතකම මාත් එක්ක අත්වැල් බැන්දේ මේ ගමක වටිනා දරු පිරිසක් අනාගතයට දායාද කරන්නයි එනම් ඔයත් හොඳ පුණ්‍යවන්තියක් ඒ වගේම මම කියනවා මේ වනතෙක් මායක ආදරේ රැඳිලා වුණා මගේ ආදරණීය අම්මලා තාත්තලා පසුගිය අවුරුදුවල ඒගොල්ලෝ කොයි මොහොතකවත් කිසිම වෙලාවක ටීචර්ගෙන් අයින් වෙලා ගියයි කියලා දුරස්සුනේ නැහැ හැම මොහොතකම මට කතා කරලා අහනවා ටීචර් මොන හරි වෙන්න තියෙනවද මොන හරි වෙන්න තියෙනවද ඇත්තටම මේ වචනේ ගොඩාක් වටිනවා වසර 8ක් 10ක් ගියා තාමත් මා ළඟ කියනවා අම්මේ තාත්තේ ඔයාලටත් මම තාමත් ගොඩක් ආදරේ ඒ ආදරේ හැමදාටම ඒ වගේමයි කියලා එසේම මගේ ආදරණීය මහත්තයා මතක් කරන්න ඕනේ ගොඩක්ම මතක් කරන්න ඕනේ මගේ ආදරණීය මහත්තයා මට සහෝදරයෙක් හිතවතෙක් ස්වාමිත්වයෙන් එළියට ගිහිල්ලා මෙතන පෙරපාසල් දරුවන්ගේ සැබෑ තාත්තා විදිහට කටයුතු කළා. මම ගොඩාක් අගය කරනවා මගේ මහත්තයා ඇතැම් වෙලාවට මගෙන් අහනවා මමද තාත්තා කියලා මේ දරුවන්ගේ. එච්චරට මම දැන් දවසක් නිවාඩු දාගෙන මාත් එක්ක හැම තැනම ගියා. ඇත්තට මේ වැඩ කටයුතු කරන්න මට ලොකු දායකත්වයක් එයාගෙන් ලැබුණා. කියනවා ගොඩක්ම ආදරේ කියලා. ඒ වගේම අම්මටත් මගේ පුතන්ඩිටත් මට හැම අවස්ථාවකදීම ලබා දෙන උපහැරණ වලට ගොඩක්ම ස්තුතියි කියලා. විශේෂ ස්තුතියක් පුදන්න ඕනේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ආචාර්ය කෞශල්‍ය රත්නසේකර මහත්මියට. වසර ගණනාවක් තිස්සේ මාත් එක්ක රැඳිලා ඉඳගෙන මෙතන නිවේදන කටයුතු කළ ආදරණීය නිවේදන සහෝදරයා මට හොයාගන්න බැරි වුණා. සමහරට ලංකාවේ ඉන්නවද නැද්දවත් දන්නේ නැහැ. ඉතින් මම ඒ වෙලාවේ ලොකුවට අසරණා. මොකද මට පුරුද්දක් තිබුණේ පවුලක් විදියට අපි අවුරුද්දක් ගානේ එකට ඉඳලා ඒගොල්ලෝ අපි. ඒ වුණාට අන්තිමට ඒ සහෝදරයා මට නැති වෙනකොට මම ලොකුවට අසරණ වුණා. අන්තිම මොහොත වෙනකොට මම බැලුවා හම්බෙයිද කියලා නෑ. එහෙම ඉන්නකොට මම නිකමට කෞශල්‍ය ටීචර් අපි කතා කරන්නේ ආදරෙන් ඇයට කෞශල්‍ය ටීචර් තක්ෂිලා විද්‍යාලයේ මම හිතන්නේ ඇය උගන්වන විෂයට අදාළව සමගාමීව ජන සංවේදන සබ්ජෙක්ට් එක. ඔය එතකොට එහා අඳුනගත්ත මේ නිවේදකතුමා ගැන පස්සේ කියන්නම් මම. එතකොට ඒ ගුරුතුමිය මට හොයලා දුන්නා ටීචර් මම ඔයාට හොඳ කෙනෙක් ගෙනල්ලා දෙන්නම් ඔය වැඩසටහන කරන්න කියලා. කියනවා කෞශල්‍ය ටීචර් ඔයාට ගොඩාක් ස්තුතියි මාව ගලව ගත්තට ඒ අවස්ථාවේදී. ඒ වගේම කියන්න ඕනේ මේ අපූර්ව හඬක් ගෙනත් දෙන්න මට උදව් කළයි කිව්වේ කෞශල්‍ය ටීචර්නේ. ඉතින් මේ අපූර්ව හඬ හිමි වුණේ කාටද කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියේ වැඩසටහනේ නිර්මාතෘ. එතකොට මේ ඉන්නේ අපේ ජ්‍යෙෂ්ඨ නිවේදක සමන් ප්‍රියදර්ශන යාපා මහතා. හැමෝම අත්පොලසන් ආදරය දෙන්න. මම හිතනවා ඇත්තටම ඔයත් වාසනාවන්තයි පුංචි දරුවන් හා සමගාමීව කටයුතු කරන පුද්ගලයෙකු අපේ මේ වේදිකාවේ නිවේදනයේ දායකත්වය ලබා දුන්නු එකට බොහොම ස්තුතියි මහත්තයාට. ඒ වගේම ශබ්ද පරිපාලනයට වීඩියෝ කරන්නට ගොඩක්ම ස්තුතියි. අපූර්වත්වයක් එක් කරනවා හැම මොහොතකම අපගේ විවිධ ප්‍රසංගයේදී.
ඒ වගේම කියනවා මේ සංවිධානය කරගන්න හෝල් එක ගත්ත වෙලාවේ ඉඳලා පුදුමාකාර විදියට කෝල් කර මගෙන් අහනවා ටීචර් ඔයාගේ වැඩ කොහමද? දැන් කොහමද? ඔයා සූදානම්ද? ප්‍රාදේශීය සභා සියලු නිලයන්ට කියනවා ගොඩක්ම ස්තුතියි ඔයගොල්ලන්ට මට ලබා දුන්නු හැම සහයෝගයකටම. ඒ විතරක් නෙවෙයි ඇතැම් වෙලාවලදී අපිට යම් අදහස් ලබා දෙමින් අවවාද අනුශාසනා ලබා දෙමින් අපිව දිරිමත් කරමින් සමහර අවස්ථාවල අපට මහා විදියකට බණීමින් කටයුතු කළපු පිරිසක් ඉන්නවා. එයාලවත් ආදරෙන් සිහිපත් කළා කියන්න ඕනේ. මගේ Blooming Kids ආදරණීය පුංචි සිඟිත්තන්ට ගොඩක් ස්තුතියි. ඕගොල්ලන් හින්දා තමයි පුතේ අද ලස්සන වේදිකාවක් මෙතන නිර්මාණය වුණේ. එහෙනම් ඔබේ සැබෑ දක්ෂතා විදහා පාන්නට ටීචර් දුන්නේ අත්වැලක් පමණයි. පොඩි ටීචර් එකතු කළේ අත්වැලක් පමණයි. මේ සියලු දක්ෂතා ඔබේමයි. එහෙනම් මගේ ආදරණීය පැටවුන්ට මම කියනවා ඔයගලන්ට ගොඩක් ආදරේ. හැමදාම ටීචර් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ටීචර් ගිය අධ්‍යාපන දුරෙන් පුතාලා නවතින්න බෑ. පුතාලට නැවතුමක් නැහැ. අධ්‍යාපනය තුලින් පමණක් නෙවෙයි ධාර්මික දරුවෙකු වීම තුලින් ඔබේ පවුලට එකතු කරන්න ඔයා ආදරයක් ගෞරවයක් හැම මොහොතකම ටීචර්ගේ බලාපොරොත්තු එකයි. ටීචර් බලාපොරොත්තු වෙනවා මගේ පුතාලා කවදා හරි දවසක ඉහළින් ඉන්නවා දකින්න. ඒ ඉහළ අධ්‍යාපනය වගේම ධාර්මිකත්වෙනු අම්මා තාත්තා අමතක කරන්න එපා කවදාකවත්. ටීචර්ලා වැඩි හිටියව අමතක කරන්න එපා කවදාකවත්. ආදරණීය අම්මේ තාත්තේ ඔයාලට කියනවා ගෞරවයෙන් මම මුල හැදුවේ කවුද? අමතක කරන්න එපා ඒක කවදාකවත්. ඉරි කෑල්ල ගහන්න ඔයා ගන්නන්න මට ගෙනත් දුන්නේ මැටි පිටක්. මං හැදුවා ලස්සන නිර්මාණයක්. ඒ නිර්මාණයට දායකත්වය දුන්නා හැම මොහොතකම මගේ සහායපාලකතුමිය හිටපු සහායපාලකතුමිය හැම මොහොතකම එකතු වෙලා. එහෙනම් මගේ අවසාන ප්‍රාර්ථනාව මගේ දරුවෝ ලොව දිනනවා ඒ ධාර්මික බවින්. ස්තුතියි හැම දිනාටම මගේ ස්තුති කතාව නිමා කරනවා. මේ උපකරණයක් එතුමියගේ කතාවේ තිබුණා. බලන්න මේ ඒ වගේ සංකල්ප රූප මවන්න පුළුවන් ගුරුවරු අපේ රටේ තව තවත් පහළ වේ නම් මේ රටේ පෙර පාසල් අධ්‍යාපනය කොයිතරම් දියුණු වේද? ඒ නිසා අපි හැමදෙනාම ඇයට ආශිර්වාද කරන්නට ඕනි. ඇය අගය කරන්නට ඕනි. ඇය ඉස්සරහට යවන්න උදව් කරන්නට ඕනි. තව තවත් මේ පෙර පාසල වගේම ඒක දැකලා තව තවත් දේවල් කරන්නට ඇයට හැකි වෙන්න කියලා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අයිෂා අපුආරච්චි මහත්මියට මේ අද තමන්ගේ පෙර පාසලේ සංවත්සරය සිද්ධ කරන දවසේ මේ විදිහට අදහස් ඉදිරිපත් කළා දෙමව්පියොත් එක්ක මේ සතුට බෙදා හදා ගන්න එකතු වීම පිළිබඳව. දැන් අපි අපේ මේ පෙර පාසලේ විවිධ ප්‍රසංගයේ අවසාන භාගයට සැපැමිණ සිටින මොහොතේ අපි ආරාධනා කරනවා ප්‍රාදේශ සභාවේ හිටපු මන්ත්‍රී හේමන්ත් කුමාර මහත්මයාට එතුමාට අත්දැකීම් රාශියක් තිබෙනවා මේ වැඩ කටයුතු පිළිබඳව කෙටියෙන් හෝ එතුමාගේ අදහස ඉදිරිපත් කරන්නට අපි අත්පොරසන්නාදයක් දීලා එතුමාට ආරාධනා කරනවා. වීදියවත් Blooming Kids පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය අයිසා අපුආරච්චි මහත්මිය හා එතුමියගේ සහාය ගුරුතුමියගෙන් අවසරයි. අනිකුත් මෙති ස්ථානට පැමිණුණු කේල්බද්දර රයිසින් කිඩ්ස් පෙර පාසල මම හිතන්නේ මෙතුමියත් ඒ පෙර පාසලේ මූලිකව වසර ගණනාවකට පෙර ඒ විදුහලේ ගුරුතුමියක් ලෙස කටයුතු කළා. මම හිතන්නේ මේ වෙනකම්ම ඒ ප්‍රධාන පාලිකාතුමිය රැඳී සිටිනවා. මම හිතන්නේ තමුන්ගේ පාලිකාතුමියව ඒ කටයුතු බලන්න මේ මොහොත වෙනක නැති සිටම ඔබතුමියටත් ඔබතුමියගෙනුත් අවසරයි. අනිකුත් ආරාධිත මහත්වරුනි නෝනාවරුනි මේ වීදියවත් බටහිර වෙලේපාර ප්‍රදේශයේ ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි මිත්‍රවරුනි ගොඩක් සන්තෝෂයි. මං හිතන්නේ අපි සම්බන්ධ වෙලා අද වෙනකන් මෙතුමියගේ හැම කටයුත්තකටම අපි සහභාගී වුණා. මං හිතනවා අද තමයි මේ පෙර පාසලේ
අනර්ගම දවස. මම එහෙම කිව්වේ පූජා නර්තනය රංග දැක්කපු වෙලේ ඉඳලා මේ මොහොත වෙනකම් මේ අවසාන නෙමේ අවසානයේ රංගනය වෙනකම් මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා. මොකද නියමානුකූලව ඒ දරුවන්ව හැඩගස්වලා තිබුණා. මම හිතන්නේ මම අනිත් පෙර පාසල් වල බලපු අමුතු විදියක් නොදකපු අමුතු විදියක් අද තිබුණා. මම හිතන්නේ හරිම ලස්සනයි. ඒ කටයුත්ත කරන්න අපේ පාලිකාතුමියත් ඒ සහාය පාලිකාතුමියත් මොනතරම් කැප වෙන්න ඇද්ද? දෙමව්පියෝ හොඳට හිතර ගන්න. මොකද ඔබේ දරුවව මේ පෙර පාසලට ඇතුළත් කළේ අර කලින් කතා කරුවා වගේ මේ පුංචි දරුවෝ කිසිම හයක් හතරක් දන්නේ නැති දරුවෝ තමයි අදගෙන ඇවිල්ලා මේ පෙර පාසලට සම්බන්ධ කළේ. අද බලන්නේ දරුවන්ගේ තියෙන නිර්භීතකම, එඩිතරකම දෙමව්පිය සතුටු වෙන්න ඕනේ. මම හිතන්නේ විද්‍යාවත් පෙර පාසල මේ බ්ලූමින් කිඩ්ස් පෙර පාසල මම හිතන්නේ මේ දිවයිනේම ප්‍රමුඛ ස්ථානයක් මම හිතන්නේ ගනි. මොකද අපේ රයිසින් කිඩ් පෙර පාසලට දෙවෙනිව. මොකද මගේ ගමේ පෙර පාසල තමයි මේ රයිසින් කිඩ්ස්. ඒ පෙර පාසලේ පාලිකාතුමියත් මම කලින් කිව්වා කියලා ඇඳිලා ඉන්නවා. මොකද අපි කාටත් තේරෙනවා මේ දරුවන්ගේ මෙතන ඒ රඟ දක්වපු ක්‍රියාශීලීකම, එඩිතරකම, ඒ කරපු දෙයට ඇහුම්කන් දීලා ඒ කටයුතු කිරීම මම හිතන්නේ හරිම ලස්සනයි. මේ කටයුත්තට අපේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී හේමන්ත් කුමාර මහත්මයා ඇවිල්ලා මේ අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැන් අපි සූදානම් වෙන්නේ අපේ පෙර පාසලෙන් සමුගෙන යන දරුවෝ මේ වේදිකාවට රැගෙන එන්නට. දැන් ඒ සඳහා අපි අවස්ථාව සලසලා දෙන්න සූදානම්. මේ වර්ෂයේ පෙර පාසලේ බ්ලූමින් කිඩ්ස් පෙර පාසලේ දරුවෝ අධ්‍යාපනය ලබලා අද විසිර යන දවස ඒ අය වේදිකා මැදට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය පාසලේ අයිෂා අපවාරච්චි ගුරුතුමිය ඒකම සෙල්වන්දී තෙන්නකෝන් ගුරුතුමිය පෙරදු කරන වේදිකා මැදට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය අපේ ඉගේ හපන්නු අපේ ඉගේ දක්ෂයෝ කොයි තරම් පාසලෙන් ඉගෙන ගත්තද කොයි තරම් දේවල් හැදෑරුවද ඒ නිසා අපි මේ අයට සුබ පතන්න ඕනි ආශිර්වාද කරන්න ඕනි මේ පෙර පාසල් අධ්‍යාපනය ලබාගත් දැන් පාසල් අධ්‍යාපන සංස්ථාවක් ලබාගෙන ආදරණීය අපේ කාටේ සහෝදර සහෝදරිය අපේ පුංචි දෝලම ගුරුතුමියන් දෙපළට අපේ දරුවෝ මේ විදිහට ආචාර්ය කරමින් මේ පුංචි දූල පුතාලට අධ්‍යාපනය ලබා දුන් ඒ ගුරුතුමියලා ආශිර්වාද ගන්නන ආශිර්වාද ලබා දෙන මොහොත හැටියට අපිට මේ මොහොත සිහිපත් කරන්නට පුළුවන්. ඉතින් අපි මේ දරුවෝ සියලුම දෙනාට අපේ ආශිර්වාදය පුද කරනවා එක්කම මේ දරුවන්ගේ දැනුම ආකාරික කුසලතා නම් අධ්‍යාපනයේ ප්‍රධාන කාරණා තුන දියුණු කරන්නට කැපවෙච්ච අපේ ගුරුතුමියන් දෙපළටත් අපේ පුතා අපි අපේ සම්මානයක් ලබා දෙමු අපේ නියෝජිතේ චාන්දනී අතපත්තු ගුරුතුමියගේ අතින් ත්‍යාග ලබන මොහොතේදී ඊළඟට සෙනුල දෙව්සර පුතා ඊළඟට කෂේන් රන් දිනු පුතා අපේ සමාජයක් ලබා දෙමු අපේ පුංචි දූල පුතාට චමින්දු ලෝචන පුතා චමින්දු ආයමන චමින්දු
Chandra. Chandu Chandra. අපි එතුමියට ස්තුතිවන්ත වෙනවා. ගුරුතුමියට මේ ත්‍යාග ප්‍රදානය කරන ඊළඟට දර්ශී කාවින්ද්‍යා ඊළඟට චෙත්මි දසුන්‍යා ඊළඟට ජනුදී සෙහන්සා චෝටි යහන්සා දෙනුලේ අපුආරච්චි මහත්මියට අපේ ස්තුතිය මේ මොහොතේදී ඔබට සිටිනවා. ත්‍යාග ප්‍රදානය කරන්නට අපේ පෙරපාසලේ ප්‍රධාන පාලිකාතුමිය ආයිෂා අපුආරච්චි මහත්මියගේ සෙවණැල්ල වගේ සිටමින් කටයුතු කරන සෙව්වන්දී තෙන්නකෝන් මෙනවියට අපි ආරාධනා කරනවා. ගුලේකාතු ඊළඟට අදිති මේ ත්‍යාග ලබන්නේ අපේ සෙව්වන්දී ගුරුතුමියගෙන් අදිති ඊළඟට ඉහාරා ඊළඟට මිතුලි ඊළඟට චනුලි හොඳයි එහෙනම් අපි අත්වස්නාදයක් ලබා දෙමු. ඊළඟට අපේ පෙරපාසලේ ප්‍රධාන ගුරුතුමිය මතක් කරන අපේ දරුවන්ගේ පියවරු වේදිකාවේ ඉදිරිපස්සට එන්න තාත්තලා හේමන්ත් කුමාර මැතිතුමන්ට නැවතත් වේදිකාවට ආරාධනා කර සිටිනවා. මේ විසිර යන දරුවන්ට සහතික ප්‍රදානය කිරීමේ අවස්ථාවකයි අපි හැමදෙනාම සිටින්නේ. පුතා තමයි මුලින්ම සහතික ලබා ගන්න. අපි අතෝ සම්මාදයක් දෙමු. මේ දරුවනේ සෙල්ල දිවස පුතා ඊළඟට ශනුලී යසස්වි ශනුලී ඊළඟ මේ ශනුලීදුව විසිර යන දරුවන්ගෙන් ලැබ සමය. චෙක්නීදුව ඊළඟට
Janudi Sehansa Tashin Randing Ganindu Chan Saini Dule Kaadu ඊළඟට Aditi Manulika Chamindu Lochan Inna Chamindu Lochan Ihara Chamudi Dahamsa Netuj Minkaka අද විසිර යන දරුවන්ගේ අවසාන සාර්ථකය ලබා ගන්න. හැමදෙනාම හොඳ අප්‍රසන්නාදයක් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා දුපාක්ෂවා මන්ත්‍රී ලිමන් කුමාර මහත්මයාට මේ කටයුත්තට අපිත් සමග අත්වැල් බැඳගත්තාට. දැන් අපේ තාත්තලා විශේෂ ආරාධිතෙක් මට හිතාගන්න බෑ කවුද මේ විශේෂ ආරාධිතයක් කියලා කොහෙන් කොයි විදියට එනවද කියලා. අනේ මේ චුට්ටක් එයා එන්න කලින් තව දෙයක් කියන්න තියෙනවා. ඒක කියන්න ගත්තේ අපේ අම්මලා කට්ටියක් මට හොද්දටම දොස් කිව්වා අර එහා පැත්තට වෙලා. ඒගොල්ලන්ගේ නැටුම ගැන මම මොනවත් කිව්වේ නෑ කියලා. දෙන්න හොඳ අත්පොලසන් නාදයක් මගේ අම්මලට ඔන්න සනීපයි නේද? හරි. ලස්සනයි අම්මේ ඇත්තටම මට ඒක ඔයාලට කතාවේදී කියන්න බැරි වුණා. මම ස්තුති කරනවා මගේ අම්මලාට කොහොමද මම වගේ තමයි. මම පොඩි දෙයක් වගේ තමයි.